අද මම හදන්නේ පොල් සම්බෝල. ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස්, තව මිරිස් කුඩු හරි පැප්‍රිකා හරි දානවා. ඔයාලා සැරට ආස නැත්නම් පැප්‍රිකා දාන්න පුළුවන්. මිරිස් කුඩු හරි පැප්‍රිකා හරි දාන්නේ හොඳ ලස්සන පාටක් ගන්න. නැත්නම් ලස්සනට පාට වෙන්නේ නැහැ. දැන් අපි ලුණු එකතු කරලා හොඳට කොටා ගන්නවා. මේ ටික හොඳටම කෙටුණාට පස්සේ අපි පොල් එකතු කරගෙන ආයෙත් හොඳට කොටා ගන්නවා. එම කොටනකොට ඔයාලට පේනවා හොඳට පාට වෙනස් වෙලා ලස්සන පාටකට එනවා. ඔක්කොම හොඳට කෙටුණාට පස්සේ ඔයාලට පුළුවන් දෙහි හරි ලෙමන් හරි එකතු කරන්න. සියඹලත් එකතු කරන්න පුළුවන්. එතකොට හොඳ රහක් එනවා. දැන් මේක කෑමට ලෑස්ති. පාන් එක්ක හරි බත් එක්ක හරි කන්න පුළුවන්. ඔයාලත් හදලා රස බලන්න.